එයාට හොඳ සරමද චීතයද මහනිලමේ ඔබොද්දේ මහනිලමේ සීනුවේ 60වෙනි සංවත්සරයේදී අන්දරේ කරපු කතාව ඇහුවද ඔබොද්දේ මොකද්ද මහනිලමේ විග්‍රහය බුද්ධි අන්දරේ මර ලතෝනියක් තිබ්බා වගේ මට නම් ඇහුනේ ඒ කියන්නේ මහනිලමේ ඒ කියන්නේ බුද්ධි මිනිහෙක් වතුරේ ගිලනකොට බේරගන්නෝ කියලා කෑ ගහනවා වගේ ඔව් මහනිලමේ ඒ අවස්ථාව තමයි බුද්ධි කෙනෙකුට එයාට උදව් කරන්න තියෙන අවසන් අවස්ථාව. හැබැයි Tamanව බේරගන්න කෙනෙක් නැති බව දැනුනාම අන්තිමට තියෙන ලතෝනියට තමයි බුද්ධි මර ලතෝනිය කියන්නේ. මෙතනින් එහාට බුද්ධි අන්දරේව බේරගන්න කවුරුත් නැහැ. ඊළඟට මහනිලමේ වතුරේ ගිලෙන කෙනෙක් ළඟට කොච්චර මර ලතෝනි තිබ්බත් කිට්ටු වෙන්න බයයිනේ. ඔව් බුද්ධි මහනිලමේ ගිලෙන්න යන අය බේරගන්න ගිහින් ගිලෙන කෙනායි බේරගන්න ගිය කෙනායි දෙන්නම දියේ ගිලුණු අවස්ථා ඕනි තරම් තියෙනවා. ඔව් බුද්ධි මේකත් එහෙම වෙන්න තිබුණු අවස්ථාවක් තමයි. මහනිලමේ කියන්නේ මෙතනින් එහාට අන්දරයට no chance කියලාද? ඔව් බුද්ධි last chance එක මිස් කරගත්ත ඕනි කෙනෙකුට no chance තමයි. කොහොමද මහනිලමේ අන්දරේ last chance එක මිස් කරගත්තා කියලා කියන්නේ? බුද්ධි ඔය ප්‍රශ්නෙට හොඳම උත්තරේ දුන්නේ සමන්මලි. මතකද බුද්ධි දවසක් සමන්මලි කවුන්සිලේදී කිව්වා ගෙම්බා දැනගන්න ඕනේ ගෙම්බාගේ තරම නැත්තම් මොකද වෙන්නේ නැත්තම් ඉතින් කටේ හයිය තිබ්බට මැරෙන්න තමයි වෙන්නේ කියලා. ඔව් මහනිලමේ ඒ ගෙබි උදාහරණය අන්දරේට හරියට හරි බුද්ධි. ඒකට මහනිලමේ අන්දරේ කියන්නේ සභා 263ේම බලය පිහිටවන්න දෙන්නේ නැත්තන් ව්‍යවස්ථාවෙන් නීතියෙන් දේශපාලනයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති කියලා. විපක්ෂයට කිව්වා පුළුවන් නම් සභා පිහිටවලා මාස 3ක් කරලා පෙන්වන්න කියලා. අප්පරසිරි බුද්ධිය එහෙමද? ඔව් මහනිලමේ තව කිව්වා නීති මදි නම් නීති හදන්න 3න් 2කුත් තියෙනවා කියලා. හා බුද්ධි ඔය වෙලාවට තමයි සමන්මලීගේ කටේ මසුරන් දාන්න ඕනේ කියලා හිතෙන්නේ. ඒ මහනිලමේ ඇයි බං ඒ ගෙම්බා දැනගන්න ඕනේ ගෙම්බාගේ තරම කියලා කිව්වට ඒ මොකද මහනිලමේ බුද්ධි අන්දරේ හිතාගෙන ඉන්නේ විදායකයයි 3න් 2යි තිබුණාම ඕනේ දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒකනේ සමන්මලි කියන්නේ කටේ හයිය තිබුණට ගෙම්බා දන්නේ නෑ අන්තිමට Tamanට වෙන්නේ මොකද්ද කියලා. මේ ගෙම්බත් එහෙම තමයි බුද්ධි. මොකද්ද මහනිලමේ අපිට එහෙම කියන්න තියෙන පදනම? මෙහෙමනේ බුද්ධි අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අදාළව නීති සංශෝධනයක් කරනවා නම් කවුන්සිලේ 3න් 2 තිබිලා විතරක් මදි. එහෙනම් මහනිලමේ බුද්ධි ඒක ජනමත විචාරණයකින් සම්මත වෙන්නත් ඕනේ. ඊට පස්සේ සහ ඉස්සෙල්ලා අධිකරණයෙන් අනුමත වෙන්නත් ඕනේ. ඉතින් මහනිලමේ අන්දරේ ජනමත විචාරණයකට ගියොත් බුද්ධි ගිය පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනමත විචාරණයක් තමයි. ඒ කොහොමද එහෙම වෙන්නේ මහනිලමේ? ජනමත විචාරණයක තියෙන්නේ දෙපැත්තයිනේ බුද්ධි. ඔව් මහනිලමේ මොකක් හරි දෙයකට එකඟද නැත්තම් කියලා ජනතාවගෙන් අහන ඒකනේ ජනමත විචාරණයක් කියන්නේ. ඔව් බුද්ධි එතකොට ගිය පළාත් පාලන මැතිවරණයේ විපක්ෂයේ පැත්ත සහ ආණ්ඩුවේ පැත්ත සලකද්දී කවුද දිනුම්? අප්පටසිරි මහනිලමේ විපක්ෂය දිනුම්නේ. ඒ කියන්නේ ජනමත විචාරණයකට ගියොත් මුන් පරදිනවා. ඒකනේ බුද්ධි සමන්මලි කියන්නේ කටේ හයිය තිබුණට ගෙම්බාගේ තරම දන්නේ නෑ කියලා. ජනතාව මුන් එක්ක නෑ බුද්ධි. එතකොට මහනිලමේ ඇයි අන්දරේ ඔය තරමට කෑ ගහන්නේ? විපක්ෂය බය කරගන්නනේ බං ඔය හදන්නේ. ඉතින් මහනිලමේ විපක්ෂය බය වෙයිද? බුද්ධි අන්දරේටත් බය වෙන විපක්ෂයක් නම් තියෙන්නේ. අන්දරේට ඉස්සෙල්ලා උන් එලවන්න ඕනේ. මහනිලමේ ඒකට මුත්තා හදපු ව්‍යවස්ථාව හරි බල සම්පන්නයි කියලා කියන්නේ. මහනිලමේ මුත්තා එකපාරක් කිව්වනේ මුත්තට බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි විතරයි කියලා. හැබැයි බුද්ධි අපරාධය කියන්න බෑ. මුත්තට බැරි වුණ ඒ වැඩේ නම් අන්දරේ හරියටම කළා. ඒ කියන්නේ මහනිලමේ ඇයි බං මහපුටුවට ගිය දවසේ ඉඳන් මේ යකා අඳින්නේ චීතනේ. බුද්ධි චීත අඳින්නේ කාන්තාවෝ. ඒක පිරිමින්ට ගැලපෙන්නේ නෑ. පිරිමි අඳින්න ඕනේ සරම නැත්තම් කලිසම චීත්ත නෙවෙයි. මම මොන්ඩ්‍රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.